හරි හැමෝම එන්න පුළුවන් අය කැමරාස් ඔන් කරගන්න. අපි යන ප්‍රශ්නාංක 7 පයි chart වල. 7 වෙනි ප්‍රශ්නට යන්නේ. The pie chart below shows where energy is used in an average family of certain country. Study and describe the pie chart. तर මේ chart එකෙන් පෙන්නන්නේ energy පාවිච්චි වෙන විදිහ. ඒ කියන්නේ ශක්තිය පාවිච්චි වෙන විදිහ average family එකක සාමාන්‍ය පවුලක energy පාවිච්චි වෙන විදිහ. Study and describe the pie chart. හරි මේ පොත දාලා තිනවා ඩිජිටල් ලයිබ්‍රරි එකේ GC O level exam self study books කියන ෆෝල්ඩර් ඇතුලේ O level paper 1 guide කියන පොත තමයි තියෙන්නේ. ඒකේ charts වල ප්‍රශ්නාංක 7 තමයි අද කරන්නේ. ඒකේ වීඩියෝ lessons වල මේ වීඩියෝස් වීඩියෝ විදිහට මේ explain කරන එක ඒවම දාලා තියෙනවා. ඒතර ඩිජිටල් ලයිබ්‍රරි එකේ බලනවා නම් ඔයගොල්ලෝ ඩිජිටල් ලයිබ්‍රරි එක බලන කට්ටිය මේ වීඩියෝ එක බලනට උඩට ඔයගොල්ලෝ දන්නවා දැනටත් ඒක ගැන. හරි එතකොට ඒක තමයි මේ pie chart එකෙන් දීලා තියෙන්නේ. අපි බලමු මේක කරගෙන යන්න. Right. The given pie chart shows 6 areas where energy is used in an average family of a certain country. අර දීලා තියෙන එකෙන් මොන පළවෙනි ඡේදය ලියනවා. ඒක තමයි ක්‍රමයක්. මේකෙන් පළවෙනි ඡේදය ලියනවා. කෙලින් මේකෙන් ගත්ත හැකි පළවෙනි ඡේදය. පළවෙනි කෑල්ල, පළවෙනි කොටස. It is clearly noticeable that the highest amount of energy used for lightning. ඒතර lightning වලට තමයි වැඩිම ගන්න. lightning කියන්නේ මේ ලයිටින් කියන්නේ ආලෝකය සඳහා එනර්ජි කියන්නේ දැන් ඔය දැන් ඉලෙක්ට්‍රිසිටි එකට කරන්ට් එක කියලා කියන්නේ එනර්ජි කරන්ට් එක පාවිච්චි කරපුවාට තියෙන්නේ එනර්ජි කියපුවා මේක එක ක්‍රමයක් නෙමෙයි දැන් කුකින් වලට ෆ්‍රිජ් වලට හීටින් එක. ඒතකොට ඒකට එනර්ජි කියලා තමයි අපි ගණන් ගන්නේ. කරන්ට් පවර් කියලා ගන්නෙ නෑ. පවර් කියලා දාන්නත් පුළුවන් ඕනේ විතර. මෙතන දාලා තියෙන්නේ එනර්ජි කියන වචනේ තමයි දාලා තියෙන්නේ. එනර්ජි කියන වචනේ තමයි. ඒ කියන්නේ අපි නම් පාවිච්චි කරන්නේ කරන්ට් කියලා කියනවා. හරි. ඕකත් එකයි දෙකම එකයි. එනර්ජි කියලා ගමුකෝ අපි. ලයිටින් කියන්නේ ඔය එළිය ආලෝකය නිපදවීම සඳහා තමයි වැඩිම පාවිච්චි කරලා තියෙන highest amount of energy used for lightning which is 38% of the total energy consumption. මුළු එකම ගත්තාම 138ක් ඒක. Cooking also consumes considerable amount of energy which is 25%. cooking වලටත් වැඩි සෑහෙන ප්‍රමාණයක් පාවිච්චි කරනවා. උයන්ඩ 125ක් පාවිච්චි කරලා තියෙනවා. අරක 138යි 25. ඒ කියන්නේ ලොකු වෙනසක් නෑ ඒක. ඒක considerable amount එකක්. ඒකත් සැලකිය යුතු ප්‍රමාණයක්. considerable amount කියන්නේ සැලකිය යුතු ප්‍රමාණයක් කියන එක. The least amount of energy used for air condition. air condition කියන්නේ AC වලට තමයි අඩුම ප්‍රමාණයක් ගිහලා තියෙන්නේ. which is far less than the others. ගොඩක් ඒවත් එක බලපුවම මේක ගොඩක් අඩුයි එක. far less than ඕන අලුත් වචනයක්. far less than. අනිත් ඒවත් එක බලපුවම ගොඩක් අඩුයි කියන්නේ. The people in the family use 12% each of fridge and heating. and fridge වලයි heating වලයි ප්‍රමාණය. මෙතෙන් මෙතන fridge එක. ඔව්. fridge එකයි heating. ඒ දෙක ගත්තාම මේ දෙක සමානයි. පේනවනේ මේ දෙක සමානයි 112යි. ඒක කියලා දෙන්නේ කොහොමද? The people in the family is used 12% each. 12% each කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. For fridge and heating. each කියන්නේ දෙකටම කියන අදහස. දෙකටම පාවිච්චි කරලා තියෙන ෆ්‍රිජ් කියන්නේ ඔයගොල්ලෝගේ ෆ්‍රිජ් එක දාන්නන්නේ කොහොමද? ඩීප් ෆ්‍රීසර් තියෙන ෆ්‍රිජ් එක ශීතකරණය කියලා කියන්නේ. ෆ්‍රිජ් වලටයි හීටින් වලටයි. ඒ කියන්නේ ඔය හීට් කරන්න. ඒ කියන්නේ ගෙවල් රත් කරන්න පාවිච්චි කරනවා. දැන් පිටරටවල හීතල කාලේට හීටින් වලට පාවිච්චි කරනවානේ ඒක. ඒකට 212යි දෙකම සමාන ප්‍රමාණවල ගිහිල්ලා තියෙනවා. Only 10% of energy is used water heating. 10ක් පාවිච්චි කරලා තියෙන්නේ water heating වලට. ඉතින් මේක water heating. ඒකට වතුර උණු කරන්න. වතුර රත් කරන්න. According to the chart, we understand that the highest amount of energy is used for lighting and the cooking. Lighting වයි cooking වලට තමයි වැඩිම ප්‍රමාණයක් ගියලා තියෙනවා. දැන් මේකෙන් ගත්තොත් 150කටත් වැඩි මේ දෙක. මේ දෙක 150කටත් වැඩි. ඒ දෙක එකතු කරලා ගත්තාම. ඒ දෙක combine කරපුවාම. According to the chart, we understand that the highest amount of energy is used for lighting and cooking, which is 60% of the total energy use. තර මේ 38යි 25යි එකතු කරලා තමයි කියලා තියෙන්නේ
කීයද කිව්වේ 60 62ක් කීයද එකතු කරපුවාම මේ දෙක එකතු කරපුවාම 62ක් වෙනවා. ඒ වගේ ප්‍රමාණයක් යූස් කරලා තියෙනවා මේ වැඩිම ප්‍රමාණය. ඒ කියන්නේ මේ දෙක එකතු කරපුවාම 150ටත් වැඩිනේ මේ බාන්නේ. මේ වගේ ප්‍රමාණයක්. 60 කීයද 60 62% 62ක් එක. ඒ දෙක එකතු කරලා එහෙම කියන්න පුළුවන්. දැන් ඔයගලන්ට හුඟක් අය එහෙම ඒවා කරන්නේ නැහැ ලියනකොට. තියෙන එක ලියනවා මිසක් ඒ දෙක එකතු කරලා කියන්න. මේක දෙක එකතු කරලා කියන්න පුළුවන්. මේ දෙක එකතුව ගත්තාම වැඩි ප්‍රමාණයක් කියලා කියන්න පුළුවන්. ඒ වගේවත් කරන්න පුළුවන්. දැන් ඕක තමයි මේ ආන්සර් එක තියෙන්නේ. දැන් මේකේ වැදගත් වචන ගත්තොතින් මේකේ වැදගත් වචන ගත්තොතින් highest amount of energy is used. Total energy consumption. Considerable amount. Least amount of energy. Far less than. Each for කියන වචනේ. We understand that highest amount of energy is used. Total energy use. ඔන්නව තමයි මේක වැදගත් කියලා හිතන මට වැදගත් කියලා හිතෙන්නේ ඔය වචන අලුත් ටිකක් අලුතෙන් එනවා. ඉතින් මේක දැන් මම වීඩියෝ එක බලන අයට මම මේ කියන්නේ මේ වීඩියෝ එක ඩිජිටල් ලයිබ්‍රරි එකේ බලන අය මේක කරන්න ඕන ඉස්සෙල්ලා මේ ප්‍රශ්නේ හොඳට තේරුම් ගන්න. ප්‍රශ්නේ කියවලා chart එකත් බලලා ආන්සර් එකත් කියවලා හොඳට තේරුම් අරගෙන ඊට පස්සේ ඔයගොල්ලෝ බලන්න ඕන ප්‍රශ්නේ කියවලා chart එක බල මේ උත්තරේ ලියන්න බලලා කටපාඩම් කරනවා නෙමෙයි කටපාඩම් කරන්නේ නැතුව chart එක බල ලියන්න බලන්න අමතක නම් උත්තරේ පොඩ්ඩක් බලන්න උත්තරේ පොඩ්ඩක් බල හැබැයි උත්තරේ හොඳට තේරෙන්න ඕනේ මේක තේරෙන්නේ නැති වචන තියෙන්න බෑ තේරෙන්නේ නැති වචන තියෙනවා නම් ඩික්ෂනරිස් මම දීලා දෙනවා ඩිජිටල් ලයිබ්‍රරි එකේ තියෙන රිසෝසස් එකේ ඩික්ෂනරිස් ටික බලන්න ඒවලේ වචන වල තේරුම නැත්තම් ගෙදර තියෙන ඩික්ෂනරි එක හරි බලන්න තේරෙන්න ඕන කියලා දින දේ හොඳට පැහැදිලි තමයි. මම තේරුම් අරන් දැන් තේරුම් කරලා දුන්නා නේද මේ කියන එකේ තේරුම් අරගෙන ටිකක් chart එක බල ලියන්න. අමතක නම් බලන උත්තරේ. එහෙම ලියන්න ඕන. කටපාඩම් කරන්න එපා තේරෙන්නේ නැතුව. වචන තේරෙන්නේ නැතුව කටපාඩම් කරන්න යන්න එපා. තේරෙන්නේ නැති වචන තියෙනවා නම් Google Translate එකේ බලන්නත් පුළුවන්. මధుර ඩික්ෂනරි, ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරි මම දීලා තිනවා. ඒ වලින් බලන්න පුළුවන්. නැත්තම් ගෙදර තියෙන ඩික්ෂනරි එකේ හරි බලන්න පුළුවන්. මනසේකර හරි. බලලා තේරුම් ගන්න ඕනේ ඉස්සෙල්ලා. ඊට chart එක බල උත්තරේ පුළුවන් තරම් ලියන්න බලන්න. මේ විදිහටම ලියන්න try එකක් දෙන්න. ඊට පස්සේ අන්තිම ටාගට් එක තමයි අල්ටිමේට් ටාගට් එක තමයි ප්‍රශ්නෙත් ලියලා chart එකත් පොතේ අඳගෙන උත්තරේ තනියෙන් ලියන්න පුළුවන් වෙන්න ඕනේ බලන්න නැතුව. කටපාඩම් නොවි. කටපාඩම් ඒ කියන්නේ කටපාඩම් වෙයි පොඩ්ඩක් කටපාඩම් වුණාට කමන්නේ. chart එක බලාගෙන උත්තරේ ලියන්න පුළුවන් වෙන්න ඕනේ බලන්න නැතුව. මීට කිට්ටුවෙන් යනවත් ලියන්න ඕන අඩු ගන්න. විශේෂයෙන් මේ රතු පාටින් ඉරි ඇඳලා තියෙන වචන තමයි වැදගත් කියලා මට හිතන වචන ටික මම මේ highlight කරලා තිබ්බේ. ඒ වචන ටික පාවිච්චි කරන්න පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ. ඒ වචන දාලා ලියන්න. නිකම්ම ලියන්න නැතුව. ඔයගොල්ලන්ට ඕන විදිහට ලියන්න මේ වචන ඉගෙන ගන්න. ඒවා ඔයගලන්ගේ vocabulary වලට එකතු කරගන්න මේ වචන. හරි මේක තේරුම් නැති කෙනෙක් කවුරු හරි ඉන්නා තේරුණාද හැමෝටම? නිලන ටෂිනි තේරුණාද? ඔව් සර් තේරුණා.